ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම. ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අද අපි ආවේ සුන්දර නුවර එළියට. මීදුමෙන් වැසුණු හරිත පරිසරය වගේම තේවත් වූ සිසිල් කාලගුණ එක්ක තියෙන අපූර්ව තැනක් තමයි නුවර එළිය කියන්නේ. ඉතින් නුවර එළියේ ලස්සන ස්ථාන කීපයකට යන්න බලාපොරොත්තු වෙනවා. නුවර එළියට ඇතුල් වෙද්දී පාරවල් දෙපසින් පෙනෙන හරිත තේවතු වර්ණවත් දියඇලි මීදුමින් වසුණු කඳු සහ සීතල සුළං මේ ගමන වෙනමම ලෝකයකට යනවා වගේ හැඟීමක් ලබා දෙනවා. නුවර එළියේ තියෙන සුන්දරත්වය තව තවත් වැඩි කරන්නේ මෙන්න මේ දියඇලි. මෙතෙන්ට ආවහම නම් ටික වෙලාවක් නතර වෙලා ලස්සන විඳගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ අපූර්ව සුන්දරත්වය විඳින්මින් යන අතරතුරේ උණුසුම් තේ එකක් බොන්නත් අමතක කරන්න එපා. රස තේ එක්කුත් රස විඳලා මේ අපි යන්නේ ලබු කැලේ view point එක බලන්න. මේ තියෙන්නේ ලබු කැලේ ටී ස්ටේට් එක. මේක නුවර එළියේ තියෙන ඉතාම ප්‍රසිද්ධ තේ කර්මාන්තශාලාව. ඒ වගේම මේ හරිය ලස්සන view point එකකුත් තියෙනවා. මේ තේ කර්මාන්තශාලාවෙන් නැවුම් තේ රස බලන්නත් අවස්ථාව තියෙනවා. The shadows play, the wind hums songs at the break of day, whispering pines, secrets untold, carrying tales. මේ තියෙන view point එක ඇත්තටම මෙතන නම් පුදුම ලස්සනයි. ඕනි තරම් වෙලාවක් ඉන්න පුළුවන් මෙතන. කැමරාවෙන් පේනවට වඩා ඇත්තටම හරිම ලස්සනයි. නුවර එළිය එනවා නම් මෙතන නැවතිලා ලස්සන බලන්නත් අමතක කරන්න එපා. මෙතනින් ඉඳන් බලද්දී ඈතින් පේන තේවතු කඳු පෙළි එක්ක තියෙන දර්ශනය නම් පුදුම ලස්සනයි. ඔන්න ඉතින් මේ වගේ ලස්සන මලුත් බලලා නුවර එළිය ටවුන් එකට ආවා. තවත් ලස්සන තැනක් බලන්න යන්න. නුවර එළිය ටවුන් එකෙන් අපි මේ යන්නේ අඹේවැල ෆාම් එක බලන්න. ඉතින් යන අතරමඟ තවත් ලස්සන තැනක් අපිට හම්බෙනවා. බලන්නකෝ ඒ කොහෙද කියලා. මේ තියෙන්නේ කන්දෑල ජලාශය. හරිම ලස්සන වටපිටාවක් එක්ක තියෙන මේ තැන
පුදුම තරම් නිස්කලංකයි. ඔයාලත් අඹේවැල පැත්ත එනවා නම් මේ තැන නැවතිලා මේ සුන්දරත්වය විඳ ගන්නත් අමතක කරන්න එපා. සුන්දර කන්දේල ජලාශයටත් සමුදීලා දැන් මේ යන්නේ අඹේවැල ෆාම් එක බලන්න. බලන්නකො මේ පාරවල් දෙපැත්තේ තියෙන ලස්සන. බැලුවත් තියෙන්නේ හරිත තනබිම්. මේ කාලගුණයත් එක්ක මේ තනබිම් දකිනකොට දැනින්නේ වෙනමම ලෝකයකට ආවා වගේ. මේ තියෙන්නේ අඹේවැල ෆාම් එක. මෙතන ශ්‍රී ලංකාවේ නැවුම් කිරි නිෂ්පාදන වලට ගොඩාක් ප්‍රසිද්ධ තැනක්. හැම තැනම හරිම ලස්සනයි, පිරිසිදුයි. හැබැයි අපිට ඇතුළට ගිහින් ෆාම් එක බලන්න නම් අවස්ථාව ලැබුණේ නැහැ. ඔයාලා මෙතනට එනවා නම් හවස 4ට කලින් එන්න ඕනි. හැබැයි අලුත් කිරිවල රස බලන්න නම් අමතක කරේ නෑ අපි. ඉතින් චූටි බබාලත් ඉන්නවා නම් එයාලවත් එක් කරගෙන මේ ලස්සන බලන්නත් අමතක කරන්න එපා. අඹේවැල ෆාම් එකට සමුදීලා යන අතරේ මෙන්න මේ ස්ට්‍රෝබෙරි ෆාම් එකත් හම්බෙනවා. මෙතනින් ස්ට්‍රෝබෙරි ආශ්‍රිත නිෂ්පාදන අපිට ගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි වලින් හදන රසම රස කෑම ජාති ගොඩාක් ගන්න තියෙනවා. මේ තියෙන්නේ මෙනු එක. ඔයාලට කැමති දෙයක් තෝරලා මෙතනින් ගන්න පුළුවන්. ඔන්න ඉතින් මමත් ගත්තා පොඩි පොඩි කෑම ජාති ටිකක්. ඒවා හරිම රසයි. නුවරඑළිය ගමන ඉවර කරන්න කලින් මම මේ වගේ අලුත් එළවලු ටිකක් ගත්තා. මෙතන තියෙන එළවලු නම් හරිම නැවුම්, හරිම පිරිසිදුයි. ඉතින් ඔයාලා නුවරඑළිය આવොත් අනිවාර්යයෙන්ම එළවලු ටිකක් මේ විදිහ අලුත් එළවලු ටිකක් ගන්නත් අමතක කරන්න එපා. සෝබාදහමේ ලස්සන විඳලා ලස්සන මතක ගොඩක් එක්ක මේ අපූර්ව සංචාරය ඉවර කරන්න තමයි මේ ලෑස්ති. ඔයාලත් මේ ව්ලොග් එකට කැමති නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලට සුබම සුබ දවසක් වේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.